සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා ආදරෙන් මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ජියෝග්‍රැෆි වලට කොහොමද අපි ඒකක් ගන්න වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ජියෝග්‍රැෆි වලට අපි ඒකක් ගන්න ඕන නම් තව මාස 5ක වගේ කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත උපරිමේ වැඩ කරන්න ඕනේ. වැඩ කරලා අනිවාර්යයෙන්ම ඒකට යන්න පුළුවන්. හරි. ජියෝග්‍රැෆි වල වැඩ කරනවා නම් මෙන්න මෙහෙම ඉස්සල්ලාම ඔයා A4 sheet එකක් ගන්න ඕනේ. හරිද? A4 sheet එකක් අරගෙන A4 sheet එකේ මෙන්න මේ විදියට ගහගන්න ඕනේ රූල් මේ විදියට ගහගෙන මේ විදියට ඔයා ලියා ගන්න ඕනේ මුලින්ම භූගෝල විද්‍යාව ඉස්සෙල්ලම භෞතික භූගෝල විද්‍යාවේ තියෙන පාඩම් ටික ලියා ගන්න ඕනේ. ලියලා මේ පැත්තෙන් ඉතුරු කරන්න ඕනේ මේ වගේ රූල් කොට තුනක් ඉතුරු කරන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් මේ මාස 5 ඇතුළත මේ පාඩම් ටික මේ තුන් පාරක්වත් අඩුම තරමින් පාඩම් කරලා තියෙන්න ඕනේ. පළවෙනි පාර පාඩම් කරලා මෙතනින් හරියක් දාන්න, මෙතනින් හරියක් දාන්න, මෙතනින් හරියක් දාන්න පාඩම් තුන කියන්නේ පාඩම තුන් පාරක් කරලා එක පාඩමකට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒකට යන්න ඕන නම් ඉතින් භෞතික භූගෝල විද්‍යා පාඩම් 10ක් තියෙනවා. භෞම පද්ධතිය, පාෂාණ නිර්මාණය හා ඒවායේ ගුණාංග, ශ්‍රී ලංකාවේ පාෂාණ ඛනිජ හා පස, භූරූපික ක්‍රියාවලිය, කාලගුණය හා දේශගුණය, බියෝමෝල, ලෝක ව්‍යාප්තිය හා එහි ලක්ෂණ, ලෝක ජල සම්පත, ස්වභාවික උපද්‍රව හා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති, දේශගුණික වෙනස්. ඒ තමයි භෞතික භූගෝල විද්‍යාවේ තියෙන පාඩම් 10. ඊළඟට මානුෂ වලට ආවම පස්සේ පාඩම් 13ක් තියෙනවා. එතන ලෝක ජන සංඛ්‍යාව, ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව, ලෝක ජනාවාස, ශ්‍රී ලංකාවේ ජනාවාස, ලෝක නාගරීකරණය, ලෝක කුෂිකර්මය, ශ්‍රී ලංකාවේ කුෂිකර්මය, නිෂ්පාදන කර්මාන්ත හා ඒවා ස්ථානගත වීමට බලපාන සාධක, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ගෝලීයකරණය, සංචාරක කර්මාන්තය, ආකර කර්මාන්තය, ජාත්‍යන්තර පරිසර සංවිධාන, ඒවා තමයි මානුෂ භූගෝල විද්‍යාවේ පාඩම් 13. ප්‍රායෝගික භූගෝල විද්‍යාවට වර්ධ තියෙන මේ තුන මෙට්‍රික් සිතියම්, නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම, සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම. එතකොට ඔයා මේ විදියට A4 sheet එකක් අරගෙන ඒකේ මේ විදියට ගහ ගන්න ඕනේ. ගහලා පළවෙනි පාර පාඩම් කරලා මෙතනින් හරියක් දාගන්න මේ ටික කරලා ඊට දෙවෙනි පාරත් කරලා මේ දෙවෙනි කොටුවෙන් හරියක් දාගන්න තුන්වෙනි පාර කරලා මේකේ එතකොට ඔයාලට කිසිම පාඩමක් මග ඇරෙන්නේ නැතුව පාඩම් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට හිතා ගන්නත් බෑ මම පාඩම් කරාද මේ පාඩම නැද්ද කියලා ඔයාලට හිතා ගන්න බෑ. හරි, අපි බලමු කොහොමද මේ වගේ ප්‍රශ්න හැදෙන්නේ කියලා. එතකොට MCQ වල ප්‍රශ්න 40ක් තමයි එන්නේ. මේ ප්‍රශ්න 40න් ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 10යි, භෞතික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 15යි, මානුෂ භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 15යි. එතකොට එහෙම තමයි ඔයාලට ප්‍රශ්න හැදෙන්නේ. එකකට එක් ලකුණ ගානේ. එකට එක ලකුණ ගානේ ලකුණු 40ක් හම්බ වෙනවා ඔයාලට. හරිද? ලකුණු 40ක් හම්බ වෙනවා. එතකොට ඒක එහෙම තමයි වෙන්නේ. අනිත් කොටස ඒකෙම හරියවා දෙක පත්‍රයට යනකොට දෙක පත්‍රය මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. දෙක පත්‍රේ කොටස් දෙකකට බෙදෙනවා. එක කොටස තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාව, දෙක කොටස තමයි භෞතික හා මානුෂ භූගෝල විද්‍යාව කියන්නේ. එතකොට එක කොටසට හම්බ වෙනවා පැය 3ක්. ඒ කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවට පැය 3යි, දෙක කොටස භෞතික හා මානුෂ භූගෝල විද්‍යාව එකට පැය 3ක් හම්බ වෙනවා. එතකොට පළවෙනි කොටස නැවත කොටස් දෙකකට බෙදෙනවා. දෙක කොටස තුන කොටස කියලා. හරිද? දෙක කොටස ඒවට තියෙන්නේ ඒවා අනිවාර්යෙන් පළවෙනි එක සහ දෙවෙනි එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒකේ තියෙන්නේ මොනවාද? මෙට්‍රික් සිතියම තියෙනවා, ලෝක සිතියම තියෙනවා. හරි, මෙට්‍රික් සිතියමට වට ලකුණු 20ක් හම්බ වෙනවා, ලෝක සිතියමට ලකුණු 10ක් වෙනවා. ඉතින් මෙට්‍රික් සිතියම ඔයා කරන්න අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් ගොඩක් ලොකු පුහුණුවක් ඕනේ මෙට්‍රික් සිතියම කරනවා නම්. අනිවාර්යයෙන්ම මේකේ ලකුණු 20න් 18ක් 19ක්වත් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් හොඳට මහන්සි වෙනවා නම්. ලෝක සිතියමත් එහෙම තමයි. ඔයා හැමදාම ඩේලි මැප් එකක් මාක් කරන්න අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ සිතියමක් මොකක් හරි ලකුණු කරන්න, කඳු, ගංගා, නිම්න මොනවා හරි ඔයා අනිවාර්යයෙන්ම එදිනෙදා මාක් කරන්න. එතකොට ඔයාට මේ ප්‍රැක්ටිස් එක ඒකෙත් තියෙනවා. මෙට්‍රික් සිතියමටත් ඔයා වැඩි බරක් ලබා දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒක දෙක කොටස් තුන කොටසෙන් තියෙන තෝරාගත්ත ප්‍රශ්න දෙකකට තමයි ලියන්න තියෙන්නේ. ප්‍රශ්න 4න් ලියන්න තියෙන්නේ. සම්පූර්ණ ප්‍රශ්න 4කට තමයි ලියන්න තියෙන්නේ. ඒතකොට මේ දෙක අනිවාර්යයි. මෙතනින් දෙයක් තෝරාගත්තාන් පස්සේ 4 හරි. එතකොට මේකට ලකුණු 20යි, මේකට ලකුණු 10යි. තුන කොටසේ ඉන්නේ තෝරාගත්ත ප්‍රශ්න දෙකකට. දත්ත මූලාශ්‍ර හරි, නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම හරි, සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම ප්‍රස්තාර. ඒ ප්‍රශ්න 4න් ඔයාට කැමති දෙයක් මේ තෝරාගෙන ලියන්න පුළුවන්. ඉතින් එක ප්‍රශ්නයකට ලකුණු 15ක් හම්බ වෙනවා. ඉතින්
පළවෙනි කොටසේ මේ ටික තමයි ඔයාලට තියෙන්නේ. දෙවෙනි කොටස ගැන කතා කරනකොට දෙවෙනි කොටසේ ඔයාලට තියෙනවා භෞතික භූගෝල විද්‍යාවනේ මානව භූගෝල විද්‍යාවනේ. හරි ප්‍රශ්න 8ක් තමයි ඔයාලට දෙන්නේ. ඒ ප්‍රශ්න 8න් ප්‍රශ්න 5කට විතරයි ඔයා උත්තර ලියන්න ඕනේ. හරි එක් ප්‍රශ්නයකට ලකුණු 20ක් දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන දැන් පළවෙනි කොටසේ තියෙන භෞතික භූගෝල විද්‍යාවෙන් ඔයාලට 3ක් තෝරගෙන මානව භූගෝල විද්‍යාවෙන් 2ක් තෝරගෙන ප්‍රශ්න 5 ලියන්න පුළුවන්. ඔයාලට ලේසි පැත්ත ගැන හිතන්න ඔයා වැඩිපුර අවධානය යොමු කරපු ඔයාලට පුළුවන් භෞතිකද මානවද කියලා බලලා ඒකෙන් 3ක් ලේසියකින් තෝරගෙන ලියලා අනිත් එකෙන් ලියන්න පුළුවන්. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මාසි වුණොත් අනිවාර්යෙන්ම ඔයාලට ජෝග්‍රෆි වලට ඒකක් ගන්නවා කියන එක එච්චර මහ ලොකු වැඩක් නෙවෙයි. ඉතින් මේ වගේ කොලයක් අනිවාර්යෙන්ම ගහගන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා මම ඉස්සරහට වීඩියෝ ගේනවා. මාව subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ වෙන්න ඕනේ.